අයිබෝවන් අපේ YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ කොහොමද නිවැරදිව පොල් ගහකට රසායනික පොහොර යොදන්නේ. අපි බලමු. පොල් ගහක ආයු කාලය අවුරුදු 60ක් විතර. එතකොට අපි අස්වැන්න ගත්තී පොල් ගහේ තියෙන පෝෂක ප්‍රමාණය අස්වැන්න සමග ඉවත් වෙනවා. ඒ නිසා අවුරුද්දකට වතාවක් පොල් ගහකට පොහොර යොදන්නවා. අපි පොහොර යොදද්දි මොනවද යොදන පොහොර? ඇඩල් පාම් මික්ෂර් කිලෝ 3යි ග්‍රෑම් 300යි ඩොලමයිට් කිලෝ 1ක්. එහෙම නැත්නම් අපිට අමිශ්‍ර පොහොර යොදන්න පුළුවන්. යූරියා ග්‍රෑම් 800යි, එප්පාවල රොක් ෆොස්ෆේට් ග්‍රෑම් 900යි, මියුරේට් ඔෆ් පොටෑෂ් කිලෝ 1යි ග්‍රෑම් 600යි, ඩොලමයිට් කිලෝ 1ක් යොදන්න පුළුවන්. කොයි වෙලාවටද අපි පොල් ගහකට පොහොර දාන්නේ? වියලි කාලයේදී වර්ෂා කාලයේදී අපි පොල් ගහකට පොහොර යොදන්නේ. ශේෂ්ත්‍රයේ පසේ තෙතමන මට්ටමේ හොඳ අවස්ථාවකදී තමයි අපි පොල් ගහකට පොහොර යොදන්නේ. පොල් ගහේ සිට කොච්චර දුරකින්ද අපි පොල් ගහට පොහොර දාන්නේ? පොල් ගහේ මුලේ සිට අඩි 6ක් දුරින් තමා පොහොර දාන්නේ. ඒකට අපි කියනවා පොහොර කවේ කියලා. අපි පොහොර කවේ ඇතුළේ තමා පොහොර දාන්නේ. පොහොර දාලා අපි ඒක පසක් සමග හොඳට මිශ්‍ර කරනවා. මිශ්‍ර කරලා ඉවර වෙලා අපි වසුනක් දානවා. මොනවද වසුන්ට දාන්න පුළුවන්? පොල් එලි, ගිනිසේරියා, පොල් අතු වගේ දාන්න පුළුවන්. අපි අවුරුද්දකට සැරයක්ම පොල් ගහකට පොහොර දාන්න ඕන. එවිට අපිට අනාගතයේදී හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඔබට මගේ වැඩසටහනේ කිසියම් දැනුමක් ලැබුණා නම් කමෙන්ට් එකක් කරගෙන අපි සමග රැඳී සිටින ඔබට ස්තුතියි.